සුබ දවසක් කියලා අද දවස පටන් ගත්තේ ලස්සන කිඩ්බත් වේලක් එක්ක උදේට යාළුවනේ. ඊට පස්සේ අපි හැමෝම ගියා ජිම් එකට. ඉතින් ඔන්න අපේ තාත්තයි යශ්ගේ තාත්තයි මම අරගෙන ජිම් එකට ගිහලා ඒගොල්ලන්ට පොඩ්ඩක් දේවල් උගන්වලා. මොකද මම තමයි මේ දවස්වල පර්සනල් ට්‍රේනර් මේගොල්ලන්ගේ හා වෙනවනේ. ඔයි මම තමයි අම්මිගේ පර්සනල් ට්‍රේනර්. මේ ඉන්නේ උන්දර අම්මිට ඇබ්ස් වලට වර්කවුට්ස් ටිකක් දුන්නා. ඊට පස්සේ යාළුවනේ අපි වෙරබි සූ එක පැත්තට ගියා. ඒක අපේ ගෙදර ඉඳන් පැය එක දුරක් වගේ දැස් පැය කාමාරක් විතර. ඔය ඊට පස්සේ පෙට්‍රල් ගහගෙන යාළුවනේ ඉතින් ෆුල් ටැංක්. ඔන්න ඊට පස්සේ අපි වෙරබිසූ එකට ආවා. මේකේ අපි මුලින්ම ටොයිස් අරව මේවා බලලා ගියේ. මේ ඉන්නේ පළවෙනිදම අපිට අපිට ගොරිල්ලා මල්ලි ආයි ෆුල් චිල් එකේ ඉන්න ඔළුව කහගා. ඊට පස්සේ ගයිස් අපි හිටියා මේ මිනි බස් එකේ එනකම්. මොකෝ ඒගොල්ලන් අපිව ගෙනියනවා සත්තු ළඟටම. ඊට පස්සේ යාළුවනේ මේ මෙතන වතුර පාලක් තියෙනනේ. මෙතන තමයි හිපෝස්ලා ඉන්නේ. උගලන්ට පෙන්නන්නම් ඉස්සරහට අම්බෝ මාළු සයිස්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ සතා කවුද කියලා. මොකද මට මතක නැහැ. ඊට පස්සේ සීබ්‍රලා ඔක්කොලා මේ පාරේ අපි බස් එකේ යන ගමන් ඒගොල්ලෝ පාරේ මැද ඉන්නේ. මේ රයිනෝලා ෆුල් චිල් එකේ ඉන්නවා. ඒගොල්ලෝ පොඩ්ඩක් නිදිමතේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේ පේනවානේ ජිරාෆ්ලා ඔක්කොම පාරේ මැද. අපිව ගොඩාක් ළඟටම ගෙනිහිල්ලා බස් එක නවත්තනවත් එක. ඊට පස්සේ ගයිස් අපි හැමෝටම බඩගින්නක් ආවා. ඊට පස්සේ එතන තිබ්බ කැෆේ එකෙන් අපි කාලා කොෆි බීලා තව අයිස්ක්‍රීම් උත් කෑවා. මොකෝ මාර රස්නයක් කොයි සීතලක් කොයි දෙකම තිබ්බා ඒ දවසේ. ඊට පස්සේ මේ කවුද? ඔයගලට පුළුවන් නම් කියන්න බෑ සතා කවුද කියලා. ඔන්න ඊට පස්සේ යාළුවනේ මේක තමයි මැප් එක. අපි මැප් එක මේ හසිමෝටාගේ පිච් එකක් දැක්කනේ මම බැලුවා ඈ. ඉතින් හසිමෝටාගේ පිච් එකක් දාන්නේ. ඊට පස්සේ යාළුවනේ මේ මැප් එක අනුව තමයි අපි ගියේ වටේට යාළුවනේ. ඊට පස්සේ මේ යෂාට පොඩ්ඩක් වතුර දිබාක් කියලා වේ වේනවනේ. ඊට පස්සේ යෂා හිපෝ කෙනෙක් වුණා යාළුවනේ. වතුර අස්සට ගියා. ඊට පස්සේ මේ අපි ගියා මේ සිංහා සීන් එකේ කෙලි සිංහා පස්සේ යනවා. ඉතින් ඕක තමයි තත් යාළුවනේ. ඊට පස්සේ මේ ඉන්නවනේ මහා සිංහ බුවා වම තමයි මේ ලෝකේ රාජා. ඊට පස්සේ මේ හසිමොට ආශ්‍රය පිටේ නැගලා යන්න හැදුවා. ඊට පස්සේ මෙතන ලස්සන පේරන්ට්ස් පික්චර් එකක් ගත්තා. ඉතින් ඒගොල්ලෝගේ මතක සටහන වල ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපි පිට්ටු ඇදුවා යාළුවනේ රාත්‍රී භෝජනේ එන ඊළම ලෝකේ හම්බෙන්නකෝ.